මිඩ්වේ සටන යනු පැසිෆික් සංග්‍රාමය තුළ සිදු කරනු තවත් බිහිසුණු මෙන්ම තීරණාත්මකම නාවික සටනක් 1942 ජූනි 4 සිට 7 වෙනිදා දක්වා සිදු වූ මේ සටන පර්ල් රාය ප්‍රහාරයෙන් මාස 6කට හා කොරල් මුහුදේ සංග්‍රාමයට මාසයකට පමණ පසු සිදු වූ නාවික සටනක්. මම මේ වීඩියෝ මාලාවේ කලින් වීඩියෝ වලදී කියපු විදිහට ජපාන හමුදාවන් පැසිෆික් සාගර කලාපයේ අග්නිදිග ආසියානු කොටස් වන හොංකොං, පිලිපීනය, මලයාව, සිංගප්පූරුව, පැපුවා නිව් ගිනියා ආදී කලාපවල බලය තහවුරු කර ගැනීමට සමත් වෙනවා. මේ ආකාරයේ සටන අතර ජපානය විසින් කොරල් මුහුදේ සිදු කළ අසාර්ථක නාවික සටනත් සමගම ජපානය විසින් ඇමරිකානු නාවික බලය විනාශ කිරීම සඳහා තවත් සැලසුමක් සකස් කරනවා. ඒ ඇමරිකාවට අයත් මිඩ්වේ දූපත් ප්‍රදේශයේ බලය තහවුරු කර ගැනීමටයි. ඉතින් ඒ උදෙසා ජපානය දියත් කළ මිඩ්වේ සංග්‍රාමය ගැන දැනගන්න එකතු වෙලා ඉන්නේ අන්තිම වෙනකම් මේ වීඩියෝවත් එක්ක. 1941 දෙසැම්බර් මාසයේ පර්ල් රායට පහර දීමෙන් පසුව ජපානය ආරම්භ කළ ඇමරිකාවට එරෙහි සටන් ව්‍යාපාරය තුළ ජපාන අධිරාජ්‍යයේ මීළඟ ඉලක්කය බවට පත් වූයේ ඇමරිකාවට අයත් මිඩ්වේ ආශ්‍රිත ප්‍රදේශයයි. මේ දූපත් කලාපයේ ඇමරිකාව හා ජපානය අතර පැසිෆික් සාගර කලාපයේ පිහිටා තිබෙන කුඩා දූපත් සමූහයක්. 1942 වන විට මිඩ්වේ දූපත් කලාපයේ ඇමරිකානු ගුවන් හමුදා කඳවුරු හා ඇමරිකානු ප්‍රධාන නාවික කඳවුරු පිහිටා තිබූ භූමි ප්‍රදේශයක් බවට පත් වී තිබුණා. අඩ්මිරාල් ඉසුරුකෝ යමමොටෝ යටතේ මෙහෙව් ජපාන නාවික හමුදාවන්ගේ ප්‍රධානතම අරමුණ වූයේ ඇමරිකානු නාවික බලය පැසිෆික් සාගර කලාපයෙන් තුරන් කර දැමීමයි. මම මේ ගැන මේ වීඩියෝ මාලාවේ කලින් වීඩියෝ වලත් කතා කළා. මේ අනුව යමමොටෝගේ අරමුණ වූයේ පර්ල් රාය ප්‍රහාරය මෙන්ම විස්මයජනක ප්‍රහාරයක් එල්ලකොට මිඩ්වේ දූපත් ආශ්‍රිත ඇමරිකානු නාවික හා ගුවන් බලය විනාශ කිරීම හා ඇමරිකානු පැසිෆික් නාවික ඇණිය එහිදී උගලකට හසු කර ගැනීමයි. මේ අනුව සැලසුම වූයේ මිඩ්වේ දූපත් ප්‍රහාරයට පෙර දින ඇමරිකානු ඇලස්කා දූපත් සමූහයේ ඉලූෂියන් දූපත් සමූහයට කුඩා නාවික ජපාන ඇණියක් මගින් ප්‍රහාර දීම මගින් ඇමරිකානු නාවික ඇණියෙන් කොටසක් ඒ වෙත ගෙන්වාගෙන ඇමරිකානු නාවික බලය මිඩ්වේ සාගර කලාපය තුළ දුර්වල කිරීම හරහා මිඩ්වේ දූපත් වෙත විස්මයජනක ප්‍රහාරයක් එල්ල කිරීමයි. මෙම ජපාන ප්‍රහාරය ප්‍රහාරක රැලි 3ක් ආකාරයට මිඩ්වේ කලාපයට එල්ල කිරීමට සැලසුම් කළ අතර මේ අනුව ප්‍රථමයෙන් ජපාන ගුවන් යානා ප්‍රවාහක නෞකාවල ගුවන් යානා යොදවා මිඩ්වේ දූපත් කලාපයට ප්‍රබල ගුවන් ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කළ අතර මෙම ජපාන කැරියර් ස්ට්‍රයික් ගෲප්ස් වයිස් අඩ්මිරාල් චෝයිචි නගුමෝට අනදීම සඳහා වාර කොට තිබුණා. මේ අනුව ඔහු යටතේ අකාගි, කාගා, හිරියු, සොරියු යන ගුවන් ප්‍රවාහක නෞකා 4ක් ඇතුළු නාවික ඇණියක් යොදවා තිබුණා. දෙවන ජපාන ප්‍රහාරක රැල්ල ලෙස මිඩ්වේ ආක්‍රමික නාවික බල ඇණිය පළමු ගුවන් ප්‍රහාරයට පසුව ප්‍රහාරය සඳහා සූදානම් කර තිබූ අතර මේ මිඩ්වේ ආක්‍රමණික බල සේනාව ඇතුළත් නාවික ඇණිය වයිස් අඩ්මිරාල් කොන්ඩෝගේ අණ යටතේ සූදානම් කර තිබුණා. මේ අනුව පළමු ප්‍රහාරය ලෙස ජපාන ගුවන් යානා ප්‍රවාහක නෞකාවල ගුවන් යානා යොදවා සිදු කරන ගුවන් ප්‍රහාරයෙන් පසුව මිඩ්වේ වෙත 5000ක පමණ ජපාන ගොඩබිම් බල ඇණියක් ගොඩබස්වා මිඩ්වේ දූපත අල්ලා ගැනීම සැලසුම වූවා. ඊට අමතර ලෙස මේ ජපාන ප්‍රහාරයේ තුන්වන ප්‍රහාරය ලෙස මිඩ්වේ ගලවා ගැනීමට පැමිණෙන ඇමරිකානු නාවික ඇණියට ජපාන නාවික ඇණියේ මුළු බලය යොදා පහර දීම සැලසුම් කර තිබුණා. මේ අනුව මේ මිඩ්වේ ප්‍රහාරය සඳහා නගුමෝ විසින් ගුවන් යානා ප්‍රවාහක නෞකා 4ක් සමග ගුවන් යානා 248ක්, බැටල් ෂිප් 2ක්, හෙවි ක්‍රූසර් 2ක්, ලයිට් ක්‍රූසර් 1ක්, ඩිස්ට්‍රොයර් 12ක් හා සබ්මැරින් 13කින් නගුමෝගේ කැරියර් ස්ට්‍රයික් ගෲප් සමන්විත වූ අතර මිඩ්වේ වෙත ගොඩබෑමේ ප්‍රහාරක නාවික ඇණියට හෙවි ක්‍රූසර් 4ක්, ඩිස්ට්‍රොයර් 2ක් ඇතුළු යාත්‍රා යොදවා තිබුණා. පෙර කොරල් මුහුදේ සටනේ සිදු ආකාරයෙන්ම මෙවරද කමාන්ඩර් ජෝෂප් රොච්ෆෝඩ්ගේ ප්‍රධානත්වයෙන් යුතු ඇමරිකානු බුද්ධ්‍යංශය ඇතුළු තාක්ෂණික නිලධාරීන් ජපාන JM-25B නමින් හැඳින්වූ ජපාන කේත පණිවිඩ 1942 මාර්තු මාසයේ වන විට විකේතනය කර ගැනීමට සමත් වී තිබුණා. මේ කේතවලින් AF නම් සංකේත නාමයකින් යම් ඉලක්කයක් හඳුන්වා තිබූ අතර ඇමරිකානු බුද්ධ්‍යංශ විසින් AF යන සංකේත නාමය මිඩ්වේ ලෙස හඳුනා ගන්නවා. මේ අනුව මෙවර ජපාන ප්‍රහාරය නියත වශයෙන්ම මිඩ්වේ දූපත් වලට එල්ලවන බව කමාන්ඩර් ජෝෂප් රොච්ෆෝඩ් විසින් සනාථ කරනවා. මේ කරුණු සනාථ කිරීමත් සමගම ඇමරිකානු පැසිෆික් නාවික ඇණියේ අණ වූ අඩ්මිරාල් නිමිට්ස් විසින් මෙම ජපාන ප්‍රහාරය සඳහා ප්‍රතිප්‍රහාරයක් සැලසුම් කිරීමට පටන් ගන්නවා. මේ අනුව මෙම ප්‍රතිප්‍රහාරය සඳහා අඩ්මිරාල් නිමිට්ස් විසින් එවක තිබූ පැසිෆික් ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහක නෞකා 3 වන යෝර්ක්ටවුන්, එන්ටර්ප්‍රයිස්, හෝනට් යන නෞකා ඇතුළු ගුවන් යානා 233ක් සමග හෙවි ක්‍රූසර් 7ක්, ලයිට් ක්‍රූසර් 1ක්, ඩිස්ට්‍රොයර් 15ක්,
සබ්මැරින් 16ක් සමග මිඩ්වේ දූපත්වල රඳවා තිබූ ගුවන් යාන 127ක් මේ ප්‍රහාරය සඳහා යොමු කොට තිබුණා. මේ ජපාන ප්‍රහාරය සඳහා මුහුණ දීමට නිමිත්ස්ගේ සැලසුම වූයේ ප්‍රධාන වශයෙන්ම ගුවන් ප්‍රහාරයක්. මේ සැලසුම ආකාරයට මේ මුළු ප්‍රහාරයම සිදු කරනු ලබන්නේ ගුවන් යාන ප්‍රවාහක නෞකාවල හා ගොඩබිම් දූපත්වල රඳවා තිබෙන ගුවන් යාන වලින් වන අතර ගුවන් ප්‍රහාරක නෞකා ජපාන ප්‍රහාරක කලාපයෙන් හැකිතාක් ඈත් කොට තැබීම මෙහි අරමුණ වූවා. අඩ්මිරාල් නිමිට්ස් විසින් ඔහුගේ ගුවන් යාන ප්‍රවාහක නෞකා 3 ඇතුළත් කැරියර් ස්ට්‍රයික් ගෲප් 3 කොටස් දෙකකට බෙදනු ලැබුවා. ඒ අනුව අඩ්මිරාල් ෆ්‍රැන්ක් ජැක් ෆ්ලෙචර් යටතේ ටාස්ක් ෆෝස් 17 වලට ඇතුළත් යෝක්ටවුන් ප්‍රහාරකය ඇතුළු කැරියර් ස්ට්‍රයික් ගෲප් කොටස හා රියර් අඩ්මිරාල් රේමන්ඩ් ස්ටුවන්ස් යටතේ ටාස්ක් ෆෝස් 16 කැරියර් ස්ට්‍රයික් ගෲප් වශයෙන් මෙහිදී ටාස්ක් ෆෝස් 16 යටතට එන්ටර්ප්‍රයිස් හා වනට යන ගුවන් යාන ප්‍රවාහක නෞකා දෙක ඇතුළත් කැරියර් ස්ට්‍රයික් ගෲප් ඇතුළත් කොට තිබූ අතර මේ මුළු නාවික ඇණියේ අනදීම ටාස්ක් ෆෝස් 17 හි ෆ්ලෙචර් යටතට පත් කරනු ලැබුවා. කොරල් මුහුදේ සංග්‍රාමයේ අත්දැකීම් ඔහුට තිබීම එයට හේතුවක් වූ බව සඳහන්. මේ අනුව අඩ්මිරාල් යමමොටෝ සිටුවේ තමා මිඩ්වේ වෙතට සාර්ථක විස්මයජනක ප්‍රහාරයක් දියත් කිරීමට යන බව වුවත් ඇත්තෙම මේ සටන ඇම්බුෂ් ඇටැක් එනම් ඇමරිකානුවන්ගේ රැකසිට පහර දීමක් බවට පත් වී තිබුණා. ජූනි 3 වනදා ජපාන නාවික හමුදාව ඉලූෂන් දූපත් විතර පහර දීම සිදු කළා. එහෙත් ඇමරිකානුවන් ඒ ප්‍රහාරයට මුහුණ දීමට තමන්ගේ කුඩා නාවික ඇණියක් පිටත් කර තිබුණා. මේ ප්‍රහාරයට සමගාමීව යමමොටෝගේ මිඩ්වේ ප්‍රහාරක නාවික කාණ්ඩය මිඩ්වේ දූපත් ආශ්‍රිත මුහුදු කලාපය වෙත ලංවෙමින් සිටියා. මේ මිඩ්වේ වෙත ලංවුණු ජපාන නාවික ඇණිය පෙරමත් සඳහන් කළ පරිදි කණ්ඩායම් දෙකකට බෙදා තිබූ අතර එම කණ්ඩායම් දෙක රේඩියෝ සංඥා මගින් තොරතුරු හුවමාරු කර ගැනීමේ වැළකී සිටියේ. ඇමරිකානු හමුදාවන්ට තමන්ගේ රේඩියෝ හුවමාරු අනාවරණය වීමෙන් වැළකීමෙන් මෙහි රහස්‍යභාවය ආරක්ෂා කිරීමටයි. එහෙත් ඔවුන් නොදැන සිටි කාරණයක් නම් මේ වන විටත් ඇමරිකානුව තමන්ව බලාපොරොත්තුවෙන් ඇම්බුෂ් ඇටැක් සඳහා සූදානම් වී ඇති බවයි. ජපාන ප්‍රහාරයක් පිළිබඳව අපේක්ෂාවෙන් සිටි මිඩ්වේ දූපත්වල ඇමරිකානු ගුවන් කඳවුරු තුලින් මේ වන විටත් ඔත්තු බැලීම සඳහා PBY ගුවන් යාන ගුවන්ගත කර තිබූ අතර මේ එක් ගුවන් යානයක් විසින් 1942 ජූනි 3 වනදා උදෑසන 9ට පමණ මිඩ්වේ දූපත්වලට කිලෝමීටර් 930ක් පමණ දුරින් ජපාන නෞකා සමූහයක් නිරීක්ෂණය කරනවා. පසුව මේ PBY යානය මගින් මේ පිළිබඳව මිඩ්වේ කඳවුර දැනුවත් කරන ලද අතර B-17 බෝම්බ හෙළන යාන 9ක් මේ නාවික කණ්ඩායමට පහර දීම සඳහා මිඩ්වේ වෙතින් ගුවන්ගත කරනවා. එහෙත් ඇමරිකානුවන්ට යමක් වැරදී තිබුණා. එනම් ඔවුන් සිතුවේ මේ ගුවන් යාන සමූහය ජපාන ගුවන් යාන ප්‍රවාහක නෞකා ඇතුළත් ප්‍රධාන ප්‍රහාරක කණ්ඩායම ලෙසටයි. එහෙත් ඇමරිකානුවන් නිරීක්ෂණය කොට තිබුණේ ජපාන දෙවන ප්‍රහාරක කණ්ඩායමට අයත් වයිස් අඩ්මිරාල් කොන්ඩෝගේ මිඩ්වේ ගොඩබිම් ආක්‍රමික නෞකා සමූහයයි. මේ නෞකා කණ්ඩායම වෙත පහර දීමට පැමිණි ඇමරිකානු B-17 බෝම්බ හෙළන යාන බෝම්බ හෙළුවත් ඒ එක් ප්‍රහාරයක්වත් සාර්ථක කර ගැනීමට ඔවුන් සමත් වන්නේ නැහැ. මෙසේ ඇමරිකානු ප්‍රහාරයක් ජපාන ගොඩබිම් ආක්‍රමණික නාවික ඇණිය වෙත එල්ල වුවත් ඔවුන් ප්‍රධාන ජපාන ප්‍රහාරක නෞකා කණ්ඩායමට මේ ප්‍රහාරය ගැන දැනුවත් කිරීමෙන් වැළකී සිටියා. ඒ රේඩියෝ නිහඬතාවය පවත්වා ගැනීම සඳහායි. 1942 ජූනි 4 වනදා උදෑසන 4:30ට පමණ නගුමෝ විසින් මිඩ්වේ ප්‍රහාරය දියත් කර තිබුණා. එහිදී ජපාන ගුවන් යාන ප්‍රවාහක නෞකාවලින් D3A ප්‍රහාරක යාන 36ක්, B5N ප්‍රහාරක යාන 36ක්, C0 ප්‍රහාරක යාන 36ක් ආදී වශයෙන් ප්‍රහාරක යාන 108ක් මිඩ්වේ ප්‍රහාරය සඳහා ගුවන්ගත කරනවා. මීට සමගාමීව ඇමරිකානු මිඩ්වේ ගුවන් කඳවුරින් ගුවන්ගත කර තිබූ PBY ගුවන් යාන 11ක් මේ වන විට මිඩ්වේ අවට සෙවුම් රාජකාරිවල නිරත වී සිටි අතර මේ PBY ගුවන් යාන මගින් උදෑසන 5:34ට පමණ ජපාන ගුවන් යාන ප්‍රවාහන නෞකා දෙකක් හඳුනා ගන්නවා. ඊට විනාඩි 10කට පසු මිඩ්වේ කඳවුර දෙසට පැමිණෙන ජපාන ප්‍රහාරක ගුවන් යාන සමූහයක් PBY යාන මගින් නිරීක්ෂණය කොට ඒ බව මිඩ්වේ කඳවුර වෙත දැනුම් දීමට කටයුතු කර තිබුණා. මේ අතරම මිඩ්වේ කඳවුරේ රේඩාර් තිරවලද තමා දෙසට පැමිණෙන ගුවන් යාන සමූහයක් සටහන් වී තිබූ අතර මේට මුහුණ දීම සඳහා මිඩ්වේ වෙතින් F4F හා F2A ප්‍රහාරක යාන ගුවන්ගත කිරීම ආරම්භ තිබුණා. ඊට අමතර ලෙස මේ ජපාන ගුවන් යාන මිඩ්වේ දෙසට එන අතරතුර මිඩ්වේ කඳවුර තුලින් ජපාන ගුවන් යාන ප්‍රවාහක නෞකා ඇණියට පහර දීම සඳහා තවත් ගුවන් යාන ඇණියක් ගුවන්ගත කර තිබුණා.
එම ප්‍රහාරක ගුවන් යානා කණ්ඩායම SB2U, SBD Downless, B26 ආදී ගුවන් යානා වලින් සමන්විත වී තිබුණා. ජූනි 4 උදෑසන 6:20 වන විට ජපාන ප්‍රහාරක හා බෝම්බ හෙළීමේ ගුවන් යානා මිඩ්ඩේ කඳවුරට පහර දීමට පටන් ගෙන තිබූ අතර එම කඳවුරේ ගුවන් පතවලට, කඳවුරු භූමිවලට හා බලශක්ති මූලාශ්‍රවලට දැඩිව පහර දීමට පටන් ගෙන තිබුණා. ජපාන ප්‍රහාරක යානාවලට එරෙහිව මා කලින් සඳහන් කළ ඇමරිකානු F4F හා F2A ප්‍රහාරක යානා ආරක්ෂිත සටනේදී සිටියා. මේ බිහිසුණු සටන්වලදී එම ඇමරිකානු ඉන්ටර්සෙප්ටර් මගින් ජපාන B5N ප්‍රහාරක යානා 4ක් හා X0 ප්‍රහාරක යානයක් බිමහැරීමට සමත් වූ අතර ජපාන ප්‍රහාරක යානා මගින් ඇමරිකානු F4F ප්‍රහාරක යානා 2ක් හා F2A ප්‍රහාරක යානා 13ක් බිමහැරීමට සමත් වී තිබුණා. ඊට අමතරව මිඩ්වේ කඳුර තුළ පිහිටි ගුවන්නාශක අවි මගින් ජපාන ප්‍රහාරක යානා කිහිපයක් බිමහැරීමට සමත් වී තිබුණා. මේ අනුව ප්‍රහාරයට පැමිණි ජපාන ගුවන් යානා 108න් 11ක් විනාශ වූ අතර තවත් 14කට බරපතල හානි සිදු වී තිබුණා. මේ අතර මා කලින් සඳහන් කළ පරිදි ජපාන ගුවන් යානා ප්‍රවාහක නෞකාව වෙතට පහර දීම සඳහා උදෑසන ජපාන ප්‍රහාරයට පෙර මිඩ්වේ කඳුරින් ගුවන්ගත කළ SB2U හා SBD Downless යානා ඇතුළු ගුවන් යානා සමූහයට පෙරවරු 7:10ට පමණ ජපාන ගුවන් යානා ප්‍රවාහක නෞකා ආරක්ෂාවේදී සිටි ජපාන ප්‍රහාරක යානා හා නැව්වල ගුවන්නාශක අවි මගින් පහර දීම සිදු කරනු අතර මේ ප්‍රහාර වලින් මේ ගුවන් යානා කණ්ඩායම සම්පූර්ණයෙන් පාහේ විනාශ වී තිබුණා. මේ ප්‍රහාර මෙසේ සිදුවන අතර පෙරවරුවේ ඇමරිකානු සබ්මැරිනයක් වූ USS Nautilus සබ්මැරිනය ජපාන් ගුවන් යානා ප්‍රවාහක නෞකා ඇතුළු නාවික ඇණියට සමීප වී සිටියා. එහෙත් මේ සබ්මැරිනේ ජපාන නෞකාවලට ග්‍රහණය වීම නිසා පෙරවරු 8:20 පමණ වන විට අසාර්ථක ටර්පිඩෝ ප්‍රහාරයක් පමණක් ජපාන නෞකාව වෙත එල්ලකොට කිමිදී පලා යාමට ඒ සබ්මැරිනයට සිදු වී තිබුණා. මේ ආකාරයේ සටන් අතරතුර මිඩ්වේ කඳවුරට පහර දීමට පැමිණි ජපාන් නියමුවන්ගේ අදහස වූයේ මිඩ්වේ කඳවුර තවමත් ක්‍රියාත්මක තත්ත්වයේ පැවතීම නිසා කඳවුර සහ මුලින්ම විනාශ කිරීමට නම් දෙවන වරටත් ප්‍රහාරයක් එල්ල කළ යුතු බවයි. මේ නියමුවන්ගේ අදහස අනුව නගුමෝ විසින් පෙරවරු 7යි කාලට පමණ මිඩ්වේ වෙත දෙවන ප්‍රහාරය එල්ල කිරීම සඳහා නියෝගය නිකුත් කළා. මේ අනුව මිඩ්වේ ප්‍රහාරය සඳහා අවශ්‍ය බෝම්බ වලින් ජපාන ගුවන් යාන සන්නද්ධ කිරීම සිදු කෙරුණා. මේ අතර කාලය තුල පෙරවරු 7:40ට පමණ ජපාන ඔත්තු බැලිමේ ගුවන් යානයකින් ලැබුණු පණිවිඩයක් අනුව ඇමරිකානු නෞකා කණ්ඩායමක් ජපාන නෞකාවලට නැගෙනහිර කලාපයේ සිටින බවට තොරතුරු ලැබුණා. මේ තොරතුරු සමග නගුමෝ විසින් තම මිඩ්වේ ප්‍රහාරක නියෝගය අවලංගු කරන ලද අතර නෞකාවලට පහර දීමට ජපාන ඩයු බෝම්බ යාන සන්නද්ධ කරන ලෙස අණ ලබා දුන්නා. තවදුරටත් අද්මිරාල් නගුමෝ ජපාන් ඔත්තු බැලිමේ ගුවන් යානවලට අණ දුන්නේ ඇමරිකානු නෞකා තිබෙන ස්ථානයේ Tamanට වාර්තා කරන ලෙසයි. මේ අනුව සනාත කෙරුණේ තනි ඇමරිකානු ගුවන් යාන ප්‍රවාහක නෞකාවක් ඇතුළු කැරියර් ස්ට්‍රයික් ගෲප් කොටසක් අදාළ මුහුදු කලාපයේ පවතින බවටයි. ඇත්තෙම මේ ෆ්ලෙචර්ගේ ටාස්ක් ෆෝස් 17ට අයත් යෝක්ටවුන් ගුවන් යාන ප්‍රවාහකය වූවා. මේ තොරතුරු සමග නගුමෝ තරමක් කලබල වූ අතර රියා අද්මිරාල් යමගුචි නගුමෝට යෝජනා කළේ වහාම ඇමරිකානු නෞකාව වෙත පහර දෙන ලෙසයි. එහෙත් මේ වන විට ජපාන ගුවන් යානාවලට පැවති ගැටලු වූයේ මිඩ්වේ වෙත ගිය ජපාන ප්‍රහාරක යානා තවමත් ගුවන් යානා ප්‍රවාහක නෞකාව වෙත ගොඩ බාමින් තිබීමයි. මේ අනුව අවසානයේ නගුමෝට ගත හැකිව තිබූ තීරණය වූයේ මිඩ්වේ දූපත් ප්‍රහාරය සඳහා ගිය ජපාන ප්‍රහාරක ඇණිය සම්පූර්ණයෙන්ම ජපාන වාහක වෙත ගොඩ බෑමින් අනතුරුව ඇමරිකානු නාවික කණ්ඩායමට පහර දීමේ ගුවන් කණ්ඩායම ගුවන්ගත කිරීමටයි. මේ වන විට නගුමෝගේ ජපාන නාවික කණ්ඩායමේ ප්‍රදේශය ගැන දළ අදහසක සිටි ඇමරිකානු නාවික කණ්ඩායමේ එන්ටර්ප්‍රයිස් සහ හොනට් ගුවන් යාන ප්‍රවාහක නෞකාවලින් මේ වන විටත් ගුවන් යාන ගුවන්ගත කිරීම ආරම්භ තිබූ අතර පෙරවරු 7:55 පමණ වන විට සියලුම ප්‍රහාරක ගුවන් යාන ගුවන්ගත කිරීමට ඇමරිකානු ප්‍රවාහක දෙකට හැකි වී තිබුණා. නමුත් ෆ්ලෙචර්ගේ යෝක්ටවුන් ප්‍රවාහකය ගුවන්ගත කිරීම ආරම්භ තිබුණේ ඊට පසු කාලයකයි. යෝක්ටවුන් ප්‍රවාහකේ ගුවන් යාන හා යෝක්ටවුන් ප්‍රවාහකේ ගුවන් යාන ගුවන්ගත කිරීම පෙරවරු 9:08 දක්වා සිදු කෙරුණා. ඇමරිකානු වාහක වෙතින් මෙලෙස ජපාන ගුවන් යාන ප්‍රවාහක නෞකා ඉලක්ක කොට තම ප්‍රහාරක ගුවන් යාන ගුවන්ගත කිරීම සිදු කර තිබුණා. මේ ආකාරයට ඇමරිකානු ගුවන් යාන වාහක වන එන්ටර්ප්‍රයිස් හා හොනට් මගින් ප්‍රහාරක ගුවන් යාන 117ක් මේ වන විටත් ගුවන්ගත කර තිබුණා. මෙලෙස ගුවන්ගත කරන ලද ප්‍රහාරක ගුවන් යාන විසින් ජපාන වාහක ඇණිය සොයමින් සිටියේදී පෙරවරු 9:20ට පමණ ජෝන් සී වෝල්ඩ්‍රන්ගේ ගුවන් යාන කණ්ඩායම
ජපාන නාවිකයන්ගේ නිරීක්ෂණය කරනවා. මේ කණ්ඩායම ඉන්ටර්සෙප්ටර් යානාවන ඇමරිකානු වයිල්ඩ්කැට් ගුවන් යානාවල ආරක්ෂාවෙන් තොර වූ TBD ඩිවස්ටේටර් යානා කණ්ඩායමක් වූවා. ඔවුන් පෙරවරු 9:40ට පමණ පහර දීම ආරම්භ කරන ලද අතර මේ කණ්ඩායම මොනට් ගුවන් යාන ප්‍රවාහක නෞකාවේ කණ්ඩායම වූවා. ඩිවස්ටේටර් යානා 15කින් යුතු මේ සියලුම ගුවන් යාන පහසුවෙන් විනාශ කිරීමට ජපාන ඉන්ටර්සෙප්ටර් යානා හා ජපාන ගුවන් යාන නාශක අවිකරුවන්ට හැකි වී තිබුණා. මේ ආකාරයට ඇමරිකානු එන්ටර්ප්‍රයිස් වාහකයට අයත් ඩිවස්ටේටර් යානා 14න් 9ක් හා යෝග්ටවුන් ප්‍රවාහකයේ ඩිවස්ටේටර් යානා 12න් 10ක් ආදී වශයෙන් පහර දීමට පැමිණි ඇමරිකානු TBD ඩිවස්ටේටර් යානා විනාශ කිරීමට ජපාන ප්‍රතිපහාරය මගින් හැකි වී තිබුණා. ටෝපිඩෝ ප්‍රහාරක යානා වන TBD ඩිවස්ටේටර් යානා යුද්ධයට යොදාගත් අවසාන මෙහෙයුම මෙය වූ බව වාර්තා වෙනවා. ඒ මේ සටනේදී ලැබූ අන්ත පරාජය හේතුවෙන්. මේ අතර පහර දීමට පැමිණි සියලුම ඇමරිකානු ප්‍රහාරක යානා විනාශ කළ නිසා ජපාන ගුවන් යානා වාහකවල නවතා තිබූ ගුවන් යානා ප්‍රහාරයක් සඳහා ගුවන්ගත කිරීම සඳහා ඒවාට ඉන්ධන පිරීම හා සන්නද්ධ කිරීම ආදී කටයුතු ජපාන ගුවන් යානා ප්‍රවාහක නෞකා මත සිදුවෙමින් පැවතුණා. මේ අතරම ජපාන ගුවන් යානා ප්‍රවාහක සොයමින් සිටි එයා ගෲප් කමාන්ඩර් ඩේව් මැකලස්කි විසින් අඳුන් ඩවුන්ලස් ඩයිව් බෝම්බ ප්‍රහාරක යානා ස්ක්වෝඩ්‍රන් 3ක් මේ මොහොතේ ජපාන ගුවන් යානා ප්‍රවාහක නෞකා කණ්ඩායම නිරීක්ෂණය කරන ලද අතර ඒ වෙත එම මොහොතේම පහර දීමට තීරණය කරනවා. උදෑසන 10:22 පමණ වන විට එන්ටර්ප්‍රයිස් නෞකාවේ ගුවන් යානා කාණ්ඩයට අයත් ඩයි බෝම්බ ස්ක්වෝඩ්‍රන් 2 දෙකට බෙදී කාගා හා අකාගි යන ජපාන ගුවන් යානා ප්‍රවාහක නෞකා දෙකට පහර දීම සඳහා අකාගි හා කාගා යන ගුවන් යානා ප්‍රවාහක නෞකා දෙක වෙතට ගුවනේ කිමිදීම ආරම්භ කළ අතර වැරදි sannivedanayak නිසා ඩයි බෝම්බ ගුවන් යානා කණ්ඩායම් දෙකම කාගා දෙසට කිමිදීමට පටන් ගන්නවා. මේ වැරදීම හඳුනාගත් ලුතිනන්ට් හෙල්සි බෙස්ට් හා ඔහුගේ වින්ග්මෑන් වහාම කාගා වාහකයට කිමිදීමෙන් ඉවත් වන අතර ඔහු වහාම තම ගුවන් යානාව අකාගි දෙසට ගෙන යාමට පටන් ගන්නවා. මේ අතර පෙර කාගා දෙසට කිමිදුණු ප්‍රහාරක යානා කාගා ජපන් ගුවන් යානා ප්‍රවාහක නෞකාවට පහර දුන් අතර බෙස්ට් විසින් ඔහුගේ වින්ග්මෑන් සමග අකාගි ජපන් වාහකයේ දෙසට කිමිදී බෝම්බ හෙළනවා. බෙස්ට් විසින් හෙළනද තනි බෝම්බයකින්ම අකාගි ජපන් වාහකයේ දරුණු ලෙස පුපුරා යනවා. මේ ප්‍රහාරවලට සමගාමීව යෝග්ටවුන් ඇමරිකානු වාහකයේ ගුවන් යානා කණ්ඩායම විසින් සෝර්යු ජපාන ගුවන් යානා වාහකයේ වෙත පහර දෙන ලද අතර මේ ප්‍රහාර වලින් සෝර්යු ජපාන ගුවන් යානා ප්‍රවාහක නෞකාවටද දරුණු හානි සිදු වෙනවා. මේ සියලු ඇමරිකානු ප්‍රහාර වලින් ගැලවී සිටියේ ජපාන හීර්යු වාහකයේ පමණයි. ඉතිරි ජපාන ගුවන් යානා ප්‍රවාහක නෞකා තුනටම මේ වන විට දරුණු ලෙස හානි සිදු වී තිබුණා. මේ වන විට ජපාන ගුවන් යානා ප්‍රවාහක නෞකා තුනෙන් ඉතිරි වී සිටියේ හිර්යු ගුවන් යානා ප්‍රවාහක නෞකාව පමණයි. මේ අතර හිර්යු වාහකයේ ජපාන ගුවන් යානා වන D3AS 18ක් හා සීරෝ ගුවන් යානා 6ක් ජපාන ගුවන් යානා ප්‍රවාහක නෞකාව වෙතට පහර දී පසුබැස යන ඇමරිකානු ගුවන් යානා කණ්ඩායම පසුපස හඹා යාම සඳහා හිර්යු වෙතින් ගුවන්ගත කර තිබුණා. මේ ජපාන ගුවන් යානා කණ්ඩායමට ඇමරිකානු යෝග්ටවුන් වාහකයේ මුණ ගැසුණු අතර මේ ජපාන ගුවන් යානා ඇමරිකානු යෝග්ටවුන් වාහකයේ විතර පහර දීමට පටන් ගන්නවා. මේ ප්‍රහාර වලින් යෝග්ටවුන් වාහකයේ නැවතට්ටුවට දැඩි ලෙස අලාභ හානි සිදු වී තිබුණා. මේ ජපාන ප්‍රහාරයට එල්ල කළ ඇමරිකානු ප්‍රතිප්‍රහාරයෙන් ජපාන D3A 13ක් හා සීරෝ ගුවන් යානා 3ක්ද විනාශ කිරීමට ඇමරිකානු හමුදාවන් සමත් වී තිබුණා. මේ ජපාන ප්‍රහාරයෙන් පැයකට පසු ඇමරිකානු යෝග්ටවුන් වාහකය නැවත පණ ගන්නවාගෙන තිබූ අතර එය ගුවන් මෙහෙයුම් සඳහා සුදුසු මට්ටමකට නැවත ගෙනීමට නැවේ ඇමරිකානු කාර්ය මණ්ඩලයට හැකි වී තිබුණා. මේ අතර පැයකට පසු ජපාන දෙවන ගුවන් ප්‍රහාරයේ ඇමරිකානු යෝග්ටවුන් වාහකයේ වෙත එල්ල වූ අතර මේ ප්‍රහාරය සඳහා හිර්යු වාහකයේ B5N ගුවන් යානා 10ක් හා සීරෝ ගුවන් යානා 6ක් යොදාගෙන තිබුණා. මේ වන විට යෝග්ටවුන් වාහකය කොතරම් දුරට යථා තත්ත්වයට පත් වී තිබුණාද කියනවා නම් ජපාන ගුවන් නියමුවන් සිතුවේ මේ ගුවන් යානා ප්‍රවාහකය ඇමරිකානු වෙනත් ගුවන් යානා ප්‍රවාහකයක් බවටයි. ඇමරිකානු තවත් ගුවන් යානා වාහකයක් හමු වූ බව සිතා ජපාන නියමුවන් ඇමරිකානු යෝග්ටවුන් වාහකයට දෙවන වරටද පහර දුන් අතර එල්ල වූ ටර්පිඩෝ ප්‍රහාර දෙකක් නිසා යෝග්ටවුන් වාහකය පෝර්ට් සයිඩ් ප්‍රදේශයට ඇලවීමට පටන් ගන්නවා. ඒ අතර මේ ප්‍රහාරයෙන් ජපාන නාවික හමුදාවට B5N ගුවන් යානා 5ක් හා සීරෝ ගුවන් යානා 2ක් අහිමි වෙනවා. මේ අතර 1942 ජූනි 4 වන මේ දිනම සවස් භාගයේ යෝග්ටවුන් ප්‍රවාහකයේ ගුවන් යානා විසින්
ඉරු ජපාන ගුවන් යාන වාහකය නිරීක්ෂණය කරන ලද අතර ඒ වෙත පහර දීම සඳහා එන්ටර්ප්‍රයිස් ඇමරිකානු ගුවන් යාන වාහකයේ ඩයිව් බෝම්බ ගුවන් යාන හා අවතැන් වූ යෝර්ක්ටවුන් වාහකයේ ගුවන් යාන 24ක් එන්ටර්ප්‍රයිස් ගුවන් යාන වාහකයේ වෙතින් ගුවන් ගත කරන ලද අතර සුළු මොහොතකට පසු මේ ගුවන් යාන කණ්ඩායම විසින් ජපාන හිරු ගුවන් යාන වාහකයට පහර දීම ආරම්භ කරනවා. ජපාන වාහකයේ ආරක්ෂාවට සිටි ජපාන සීරෝ ගුවන් යාන මගහැර එල්ල කළ මේ බෝම්බ ප්‍රහාර වලින් 4ක් පමණ හිරු වාහකයට නිවැරදි ලෙස පතිත වන නිසාම ජපාන් හිරු වාහකයටද දැඩි ලෙස ලාභානි සිදු වෙනවා. ඉන්පසුව පැය කිහිපයකට පසුව හිරු වාහකයේද ගිලී යනවා. මේ ගුවන් යාන වාහක මෙහෙය වූ අද්මිරාල් යමගුචිද ඔහුගේ කැප්ටන් සමග වාහකයේ සමග ගිලී යන තෙක්ම රැඳී සිටින අතර ඔහු විසින් තම වාහකයේ අතහැර යාම ප්‍රතික්ෂේප කරනවා. මෙලෙස ඇමරිකානු නාවික හමුදාව ඔවුන්ගේ නාවික ඉතිහාසය තුළ එතෙක් ලැබුණු සුවිශාලම ජයග්‍රහණ ලබා ගැනීමට සමත් වෙනවා. මිඩ්වේ සටනේ තීරණාත්මක අවධිය මෙසේ අවසන් වුවද ඉතිරි වූ ජපාන නෞකා සොයා ඇමරිකානු නාවික ඒකක මෙහෙයුම් සිදු කරන ලද අතර ජපාන නාවික ඒකකද මේ වන විට ඇමරිකානු නාවික කණ්ඩායමට හැකි පමණ හානි කිරීමේ අදහසින් තවදුරටත් සුළු මෙහෙයුම් සිදු කරමින් සිටියා. මේ මෙහෙයුම් වලදී ජූනි 5 වන දින ඇමරිකානු ගුවන් ප්‍රහාර වලින් ජපාන ක්‍රූසර් යාත්‍රා හා ඩිස්ට්‍රෝයර් නෞකා වන මිකුමා අරාෂියෝ හා අසාෂියෝ යන නෞකා ගිල්වා දැමීමට ඇමරිකානුවන් සමත් වන අතර ජූනි 6 වනදා ජපාන හමුදාවේ සබ්මැරිනයක් එල්ල කළ ප්‍රහාරයකින් අබලන් වී නඩත්තුව සඳහා ගෙන යන ලද සටනේදී විනාශ වූ යෝර්ක්ටවුන් ඇමරිකානු වාහකයටද තවත් හානි සිදු වෙනවා. ඒ සමගම ඒ සබ්මැරිනයෙන් එල්ල වූ තවත් ප්‍රහාරයකින් ඇමරිකානු USS හැමන් නම් ඩිස්ට්‍රෝයර් නෞකාවද ගිලී යනවා. ඉන්පසුව යෝර්ක්ටවුන් ප්‍රවාහකයේද පසුවදා එනම් ජූනි 7 වනදා උදෑසන වන විට පෝර්ට් සයිඩ් පෙදෙසට ඇලවී ගිලී යනවා. මෙලෙස ඇමරිකානු ඉතිහාසයේ එතෙක් ඇමරිකානු නාවික හමුදාව ලබාගත් විශාලම නාවික ජයග්‍රහණය ඇමරිකානු නාවික හමුදාවන් ලබා ගන්නා අතර මේ සඳහා ඇමරිකානුවන්ට ගෙවීමට සිදු වන්දියද විශාලයි. මේ අනුව මේ සටනින් යෝර්ක්ටවුන් ගුවන් ප්‍රවාහක නෞකාව හා ඩිස්ට්‍රෝයර් නෞකාවක් ගිලී ගිය අතර ගුවන් යාන 150ක් පමණ ඇමරිකානු පාර්ශවයේ විනාශ වී සෙබළුන් ඇතුළු නිලධාරීන් 307ක් පමණ මරණයට පත් වෙනවා. ජපාන පාර්ශවයට මේ සටනින් ඉතාමත් බරපතල හානි සිදු වී තිබූ අතර සටනට සහභාගී වූ ජපාන ගුවන් යාන ප්‍රවාහන නෞකා 4ම ගිලී ගොස් තවත් හෙවි ක්‍රූසර් නෞකාවක් ගිලී යනවා. ඊට අමතර ලෙස එක හෙවි ක්‍රූසර් නෞකාවක් හා ඩිස්ට්‍රෝයර් නෞකා දෙකකට හානි සිදු වන ලද අතර ජපාන ගුවන් යාන 248ක් පමණ විනාශ වී ජපාන සෙබළුන් හා නිලධාරීන් 3057ක් මරණයට පත් වෙනවා. ඊට අමතරව තවත් ජපාන සෙබළුන් 37 දෙනෙකු ඇමරිකානු සිරබාරයට පත් වෙනවා. ඉතින් නාවික යුද ඉතිහාසයේ සිදු වූ තවත් බිහිසුණු මහා තීරණාත්මක සටනක් මෙසේ අවසන් වෙනවා. මේ සටන ඇමරිකානු අනාගත යුද සැලසුම් සඳහා ඉතාමත් වැදගත් සටනක් වූ බව කියවෙනවා. ඉතින් ඔයාලා මොකද මේ වීඩියෝ එක ගැන හිතන්නේ? ඔයාලගේ අදහස් පල්ලෙයක් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. ඒත් එක්කම මේ වීඩියෝ එකට ඔයාලා කැමති නම් දැන්ම මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා මේ channel එකත් subscribe කරගෙන යන්න කියලා පොඩි මතක් කිරීමක් කරන ගමන් අදට අපි සමු ගන්නවා. තවත් මේ වගේ වීඩියෝකින් ඉක්මනින්ම අපි නැවත හමු වෙමු. ඔබට සුබ දවසක්.